ඊළඟට මේ ඉවසීමේ වටිනාකම ගැන කියන තවත් කාරණයක් කියන්න. එක්තරා පැවිදි පිරිසක් මට ගහන්න පොල් ගහකට එන්න කියලා දැන් ඔන්න ගහනවා. අපි සංවිධානය වෙලා අපි ගහනවා කිය මේ සභාවල කිය ගියා. සංඝ පිරිසකුත් එකතු වෙවි ගියා. ඊට පස්සේ මම කල්පනා කළා දැන් අපි ළඟත් ඉන්නවා කරාටි මාස්ටර්ලා මහාන වෙලා. පොලිසියයි මහාන වෙලා. හමුදාවේ මහාන වෙලා. ඉතින් මමත් දතර දතක් හිසට හිසක් න්‍යාය මමත් කළොත් ගැහුවොත් ගහනවා කියන න්‍යාය මමත් හිටියොත් අපි ඔක්කොම එක ගොඩේ. එක වලේ. ඉතින් මං කල්පනා කළා දැන් පිරිසක් අපිට ගහන්න එනවා කියමු. ඒ ගහන්න එන පිරිසේ ස්වභාවය දුර්දාන්තයි. ඒගොල්ලෝ ස්වභාවයෙන්ම මේ කියන්නේ කලබලකාරී පිරිසක් නම් ඒගොල්ලෝ කිරි මිනිස්සුන්ගේ අමුතෙන් කලකිරෙන දෙයක් නැහැ. දැන් මම හෝ අපේ සංඝ පිරිස කලබල වුණොත් මිනිස්සු කලකිරෙනවා. ඉතින් මම බැලුවා එතකොට කවුරු එහෙම ඇවිල්ලා අපිට ගහන්න ඇවිල්ලා අපි ගැහුවොත් මිනිස්සු කියන්නේ මොකද මේ දෙගොල්ලෝ මේකයිනේ. මේ දෙගොල්ලෝ මේකයිනේ කීකේ අපි ඔක්කොටම බයින්න පටන් ගන්නවා මිසක් එතකොට නින්දාව අර ගහපු අයට එන්නේ නැහැ. අපි ගැහුවොත් අපිට තමයි එන්නේ. ඉතින් මම එහෙම කල්පනා කළා මම හිතුවා එහෙනම් මේකට හොඳම දේ තමයි මම එකපාරට කල්පනා කළා මේ ධර්මයේ ඉවසීම තියෙනවා. ඉතින් මම එතකොට මට හිතුණා හරි දැන් මටනේ ගහන්න එන්නේ. මම මොකද්ද කරන්නේ? කියන්නේ හිතාගන්න මේ කරුණාවක්, මෛත්‍රියක්, දයානුකම්පා මොකක්වත් නැහැ. ඔක ගහනවා, ඔකට සිවුරු කඩනවා. කීකේ කල්පනා හොයන්නේ බලන්නේ විමසන්නේ මුකුත් නැහැ. ඊට පස්සේ මම කල්පනා කළා හොඳම වැඩේ තමයි මේක දැන් මම මොකද්ද කරන්නේ? මේ තරුණ පිරිසක් ඉන්නවා, තරුණ පිරිසක් පැවිදි වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ ගුරුවරයෙක් මම අපේ සංඝ පිරිස රැස් කළා කිව්වා කිසි දෙයකට කලබල වෙන්න එපා. කියලා මම කල්පනා කළා දැන් මම මොකද්ද ගන්න තීරණය කියලා. මම හිතුවා තීරණේ හැටියට මට එකපාරට ධර්මය මතක් වුණා. මම හිතුවා මේක තමයි සංසාරේ ස්වභාවය. එක එක ආත්මවල මම කල්පනා කළා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්තු වෙලා මරුන් කාපු අවස්ථා. ගුටි මම ඔහොම කල්පනා කරගෙන ඉන්න මට එකපාරට මතක් වුණා සුණාපරන්තරිය යන කැමති වෙච්ච පුන්නමහරහතන් වහන්සේ ගැන. ඉතින් මේ පුන්නමහරහතන් වහන්සේගේ ජීවිත කතාවේ තියෙන ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා කොහෙද දැන් පුන්න යන්නේ කියලා. ස්වාමීනි සුණාපරන්තරියට වඩිනවා. ඉතින් ওই මිනිස්සු හරිය නපුරුයි කියලා ආරංචි ওই මිනිස්සු පින්වත් භික්ෂුව ඔබට බණින්න පුළුවන් කියනවා. ස්වාමීනි මට බැන්නට කමන්නේ මට ගහන්නේ නෑනේ. ඒ නිසා කැමතියි කියනවා. ඊට පස්සේ කියනවා මේ එහෙම කියන්න එපා. ඔය මිනිස්සු බැනලා නිකන් ඉන්න කෙනා මිනිස්සු ගහවි. ස්වාමීනි ගැහුවට කමන්නේ මගේ අතපය කපන එකක් නෑනේ. එහෙම කියන්න එපා. මේ මිනිස්සු අතපයත් කපාවි. ස්වාමීනි අතපය කැපුවට කමන්නේ මිනිස්සු මාව මරන්නේ නෑනේ. පුන්න මේ මිනිස්සු මොන තීරණ ගන්නවද දන්නේ නැහැ. ඔයිට ගියාට පස්සේ ඔය මිනිස්සු ඔබව මරන්නත් පුළුවනි. ස්වාමීනි එහෙමනොත් මම මේ නීච සසරේ මේ එක එක ආත්මවලයිල මම මේ පැවැත්මට පිළිකුලෙන් වාසය කරන මාව කවුරු හරි ඇවිල්ලා මරනවා නම් මම එයාටත් මිසිත වඩාගෙන මම මැරෙන්න ලෑස්තියි කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කිව්වා පුන්න බොහොම හොඳයි. ඔය ඉවසීමෙන්ම ඔය ධර්මයෙන්ම ඔබ පුරුදු වෙලා ඔබ යන්නේ එතනට කිව්වා. අර එකක් තියෙනනේ සුවනසර කපනකොට කීයතකින් කපනකොට ඒක තියෙනවනේ ක්‍රෝධයක් ආපු වෙලාවට සීකරන්න කියන්නේ. ක්‍රෝධයක් ආවලට සීකරන්න කියනවා කීයතෙන් කැපුවත් ක්‍රෝධ චිත්තයක් ඇති කරගන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ මට ඒක මතක් වුණේ මට ඔය සුණාපරන්ත රහතන් වහන්සේ ගැන මතක් වුණා. මතක් කළා මං හිතුවේ එන මං සුණාපරන්ත මහරහතන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. උන්වහන්සේ සුණාපරන්ත හොයාගෙන වැඩියා. මගේ ළඟට සුණාපරන්ත එනවා. මං කල්පනා කළා සුණාපරන්ත සිවුරු දාපෑමනේ දැන් අපිට ගහන්න එන්නේ. ඉතින් මං හිතුවා දැන් එහෙම ලෑස්ති පිට දැන් කතා වෙනවා හොගාලා ස්ටේජ් වල බයිනවා දැන් ඔය දේවල්. ඊට පස්සේ මම හිතුවා ඊට පස්සේ මං සංඝ පිරිසට කිව්වා අපි මේ සංසාරේ කොච්චරනම් ඔහොම වෙලා ඇද්ද? අනිය අපිට ඇවිල්ලා ගැහුවොත් මොකෝ? බැන්නත් මොකෝ? අතපැගඩුව මොකෝ? තිබේ ටිකක් දාගන්නකෝ කියලා නේ මම කතා කරලා හිත හදාගත්තා. හිත හදාගත්තට පස්සේ අර මට හිතේ ආවේගයක් හටගන්න ඉඩක් නැහැ දැන්. ඒ මම මහරහතන් වහන්සේ ගැන හිතුවේ. ආශ්චර්ය කියන්නේ ධර්මයේ එදාම ඒම හිතලා මම හිත සංසිඳවාගත්තු දවසේ මට 11 මාට 12 මාට විතර අම්පාර ප්‍රදේශයේ හාමුදුර කෙනෙක් කතා කළා. අපි හිතවත් ස්වාමීන් වහන්සේ නමක්. කතා කළා කිව්වා මේ ඥානදාතුනි ඔබ වහන්සේට මගේ ළඟ මට හොඳ තෑග්ගක් තියෙන වටිනා වස්තුවක් හම්බ වෙලා මම ඔබ වහන්සේට පූජා කරන්නම්. මම මොකද්ද කියලා. සුණාපරන්තට වැඩි පුණ්‍ය මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ කිව්වා. එදාම බලන්න ධම්මෝ හවි රක්කති ධම්මචාරි. ඒ ධර්මයේ මෙනෙහි කළා මං
මගේ හිතේ ක්‍රෝධයක් හටගන්න නොදී මම මගේ හිත රැකගත්තා. නමුත් මට වට කළා මේ රටේ සංඝයාසල කොච්චර ගැහුවද? ඉතින් එහෙම එකේ. එතකොට මේ මම එතකොට එදා රෑ ඒ හාමුදුරු මේ ටීවී එකක ඇවිල්ලා මං හිතා රෑ 11 වගේ වෙනකොට මේ පොල් ගහවලට ඒ හාමුදුරු 13 වහන්සේ අරගෙන වැඩියා. වැල්ල 13 වහන්සේ පූජා කරලා ගියා. උන්වහන්සේ ඒ 13 වහන්සේ දැන් පොල් ගහවල උඩ සඳුන් කුටියේ වැඩ ඉන්නවා. ඒ කියන්නේ සුණාපරන්ති පුන්න මහරහතන් වහන්සේ මං කල්පනා කරා අනේ මං අසරණ වෙච්ච වෙලාවේ මාව රකින්න මේ 13 මහරහතන් වහන්සේ වැඩියා නේද කියලා. ඉතින් ඒ නිසා ධර්මයේ තුල තියෙන ආරක්ෂාව ඒ ආරක්ෂාව මට ලැබුණේ මං ඉවසපු නිසා. ඉවසීම අයිති අධර්මයට නෙමෙයි. ඉවසීම අයිති ධර්මයටයි. ඒ ඉවසීම අපිට නැතු යාමෙන් තමයි ගොඩක් අර්බුද හටගන්නේ. දැන් අපි